කරුණාපාරාදීසේ අපි ඔබට නිතර තොරතුරු යාවත් කාලීන කරන වීඩියෝස් මේ වල්පොල ගෞතම තේරෝ Facebook පිටුව තුළ පළ කරන බව ඔබ දන්නවා. ඔබ මේ වීඩියෝස් බලනවා. හැබැයි දැන් අපිට මේ වීඩියෝස් වලින් පුංචි අපි නොහිතපු හිරිහැරයක් වෙලා තියෙනවා. මේ දවස්ක දෙකක අපි පොඩ්ඩක් වීඩියෝස් නොදාත් හිටිය එක හේතුවක් හින්දා අපේ පේජ් එක ඇතුලේ ඒකට හේතුව පොඩ්ඩක් මට මේ වෙලාවේ කියන්නට ඕනේ. ඒක විශේෂයෙන්ම කරුණාපාරාදීසය ගැන දැනුවත්ව ඉන්න සහ කරුණාපාරාදීසයේ තොරතුරු යාවත්කාලින වෙන්න කැමති ඔබටත් මම මේ කියන පණිවිඩය විශේෂයෙන්ම වැදගත් වෙනවා. මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඒකින්ද මම මේ කාරණේ කියන්නේ ඔබට පින්වත්නි දැන් අපි කරන සමාජ මෙහෙවර මේ වල්පොල ගෞතම තේරෝ Facebook පිටුව හරහා අපි ඔබව දැනුවත් කරන වසර ගණනාවක් තිස්සේ ගෞතම පුණ්‍යභාරය හරහා අපි පිරිසට උපකාර කරන ඊට පස්සේ මේ කරුණාපාරාදීස නමින් සිදු කරන රැකවරණ මධ්‍යස්ථානයට අදාළ වීඩියෝ පට සමාජය අතර යම් බොහෝ පිරිසක් අතරේ බෙදී යාමක් සිද්ධ වෙන නිසා මේවාර බොහෝ දෙනෙක් නරඹන නිසා මේ අද වෙනකොට මේ අන්තර්ජාලයේ තියෙන සමහර තරගකාරීත්වයන් ඒ කියන්නේ මුදල් උපයන්න සමහර අයගේ අවශ්‍යතාව තියෙනවා වීඩියෝස් දාලා මෙන්න මේ වගේ අවශ්‍යතාව තියෙන සමහර අය මේ වෙලාවේ කරුණාපාරාදීසේ වීඩියෝ පට අරගෙන ඔවුන් සමහර Facebook පිටු සහ YouTube නාලිකා විවිධ TikTok ගිණුම් හදලා මේවා බොහෝ පළ කරනවා. ඒ කියන්නේ නැවත අර අපේ දාපු වීඩියෝස් අරගෙන නැවත පළ කරනවා. ඉතින් අපි ඕක එච්චර ප්‍රශ්නයක් විදිහට හිතුවේ නෑ. මොකද අපි මේ සමාජ මෙහෙවර කරන්නේ බොහොම අහිංසකව Facebook වල YouTube වල මේවා මේ මුදල් ලිපේ මරමුණු කරලා නෙමෙයි මේ අහිංසක මිනිසුන්ට උපකාර කරන පරම චේතනාවෙන්. එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ අපේ වීඩියෝස් තව කෙනෙක් අරගෙන දැම්මා කියලා අපි ඒක ලොකුවට ප්‍රශ්නයක් කරගෙන අපිට ගැටලුවක් විදියට ඒක දැනුනේ නැහැ හිතුවේ නැහැ. නමුත් අද වෙනකොට අපි ඒකේ සෑහෙන අපහසුතාවලට මුහුණ දෙමින් සිටිනවා. ඒකේ එක අපහසුතාවයකට මුහුණ දෙන කෙනෙක් තමයි මේ ඇවිල්ලා ඉන්න මහත්තයත්. මම ඔබට මේ කාරණේත් කියන්නම්. මේ දින ගාන පුරාම අපිට මේ කරුණාපාරාදීසයට සේවා වලට මෙතන රැකියාවලට පිරිස හොයාගෙන එනවා. ඉතින් අපි මාසෙකට විතර උඩදී Facebook එකේ දැනුවත් කළා මෙතෙන්ට මේ රැකියාවලට පිරිස බඳව ගන්නවා කියලා. ඒතර ඔබ දන්නවා අපි පොඩි දැනුවත් කිරීමකට යම් සැලකිය යුතු ලොකු පිරිසක් ඉක්මනින්ම මෙතෙන්ට ඇතුළත් වෙනවා. එතකොට අපි මේ අවශ්‍ය පිරිස අරගෙන අවසන් වුණා. අනේ අවසන් වෙලා දැන් මාසෙකට විතර ආසන්න කාලෙකුත් වෙනවා. ඇතිතරම් ඕන පිරිස ඔක්කොම අරන් ඉවරයි. ඉඩකඩත් ඉවරයි. හැබැයි අර සමහර අය මේ තියෙන වීඩියෝස් අපි මාසෙකට විතර උඩදී දැනුවත් කරපු වීඩියෝස් අරගෙන නැවත පළ කරනකොට වෙන්නේ ඒ වීඩියෝස් අලුතෙන් බලන අය හිතන්නේ මේ අපි ආයෙ අලුතෙන් දාලා කියලා. එතකොට සමහර අය දුර ඉඳලා එනවා. දැන් මේ මහත්තයත් කොහෙන්ද මේ මහත්තයා පාදුක්කේ ඉඳලා මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ගම්පහ මිනුවන්ගොඩට පාදුක්කේ ඉඳන් ඇවිල්ලා ඉතින් එතුමාට දැන් ඇත්තටම හිතන්න වීඩියෝ එකක් ඊයේද පෙරේදද දකින්නේ. ඒතකොට ඒගොල්ලෝ බලනවා මේක අද ඊයේ දාලා තියෙන හාමුදුරුවෝ. මේ එතකොට එයාලා හිතනවා මේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ අලුතෙන් දැනුවත් කරපු පණිවිඩයක් කියලා. ඉතින් එහෙම ගොඩක් අය අපහසුතාවයටපත් වෙනවා. මෙතෙන්ට සෑහෙන පිරිස හොයාගෙන එනවා මේ වැඩට කියලා. අපිත් ඉතින් කියන්නේ මේ අය කෙරෙහි අනුකම්පාවෙන් මෙතන කාලය අරගෙන කතාත් කරනවා. ඊළඟ තව ලොකුම ප්‍රශ්නයක් තියෙනවා මේකේ. ඒ තමයි අපිට තොරතුරු ලැබෙමින් පවතිනවා කීප දෙනෙක් මේ වීඩියෝ පට බලලා අනේ අපිටත් උදව් කරන්න ගිණුම් අංකයක් දෙන්න කියලා ඉල්ලනවා සමහරු. දැන් කරුණාපාරාදීසේ එහෙම අර අවිධිමත් විදියට මුදල් දාන්න අවස්ථා හදලා නැහැ අපි. මේක ඊටාම ක්‍රමවත් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. සමාජික අංකයක් ලබා දීලා මාසෙකට රුපියල් 1000ක් දෙන
නිශ්චිත සැලැස්මක් වැඩපිළිවෙලක්. ඒ තොරතුරු හැම එකක්ම පරිගණක ගත කරලා පිළිවෙලකට ඒ කටයුතු ටික සිද්ධ වෙනවා. හැබැයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ වීඩියෝ පට නැවත පළ කරන සමහර අය වංචනික විදිහට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඔවුන්ගෙන් ඉල්ලනකොට දැන් තමන්ගේ Facebook page එක හෝ තමන්ගේ YouTube නාලිකාවක දැම්මට පස්සේ අර මේ ගිණුම් අංක දෙන්න කියලා ඉල්ලීම් කරනකොට ඉල්ලීම් කරන කෙනා හිතන්නේ මේ කරුණාපාරාදීසෙන් තමයි මේ වීඩියෝ එක දාලා තියෙන්නේ කියලා. ගෞතම සයන්නාංශගේ කාර්යාලයෙන් තමයි දාලා තියෙන්නේ කියලා. හැබැයි අර කට්ටිය ඉල්ලීම් කරපු තැන මේ මොහොතේම ගිණුම් අංකයක් ලබා දෙනවා. එතකොට දැන් ආධාර කරන කෙනා හිතන්නේ මේ ස්වාමීන් වහන්සේගේ වගකීමක් ඇති ගිණුම් අංකයක් කියලා. ඉතින් ඔන්න ඔය විදියට නැවත වීඩියෝ පට උපුටා දාන සමහර අය අන්න ඒ වගේ වංචනික කටයුතු සිද්ධ කරලා අපිට මේ YouTube වලින් එවැනි වීඩියෝස් ඉක්මනට ගලවන්නත් හේතු වුණා. ඉතින් කාරුණිකව මතක් කරනවා මේ අහිංසක අසරණ කෙනෙක් වෙනුවෙන් කවුරු හරි කෙනෙක් පුංචි රුපියලක් හරි දෙන්නේ ලොකු බලාපොරොත්තු තියාගෙන සමහරලාට මේ මහා කෝටිපතියෝ නෙමෙයි ඔය ආධාර කරන්නේ. ඒ නිසා මේ හැම රුපියලකටම අපි වගකීමක් ඇතුව ඒක ඒ අවශ්‍යතා ඇති කෙනෙකුටම ලැබෙන්න සලස්වන්න ඕනේ. ඉතින් කාරුණිකව මතක් කරනවා ආධාර කරන අයටත් ඔබ කවුරු හරි කෙනෙක් ගිණුම් අංකයක් කවුරු හරි දුන්න පමණින් ඒ හැම එකටම දාන්න හිතන්න එපා. මේ මම කරන වැඩ කටයුතු වලදී සමාජ සේවා කටයුතු වලදී අපිට තියෙන එකම එක ගිණුම් අංකයයි. ඒක වගකීමකින් ඔබට මතක් කරනවා ගෝතම පුණ්‍ය භාරය කියන. ඉංග්‍රීසි වලින් ගෝතම චැරිටි ට්‍රස්ට් කියන ගිණුම් අංකය ඇරෙන්න වෙන එකඳු ගිණුම් අංකයක්වත් නැහැ. ඒ ගිණුම තියෙන මහජන බැංකුවේ පිළියන්දල ශාඛාවේ. එතකොට මේ ගිණුම් අංකය ඇරෙන්න ඔබට කවුරු හරි කෙනෙක් වීඩියෝ එකක් දැක්කට පස්සේ ඔබ ඒකට පණිවිඩයක් ඉන්බොක්ස් දානවා අපිට ගිණුම් අංකයක් දෙන්න කියලා. ඊට පස්සේ ඔබට ගිණුම් අංකයක් දුන්නොත් පිළියන්දල ශාඛාවේ ගෝතම චැරිටි ට්‍රස්ට් කියන ගිණුමෙන් නොවන මොනවා හරි ගිණුම් අංකයකට ඔබ මුදලක් දානවා නම් අපිට ඒකේ වගකීමක් ගන්න බැරි බවත් මේලා මතක් කරනවා. ඉතින් ඒ වගේ වංචනික පිරිස අපේම වීඩියෝස් නැවත පළ කිරීම සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මේ වීඩියෝ තව කෙනෙක් දැම්මා කියලා. මොකද මේවා අපි views reach මේ දේවල් බලන් කරන වැඩ නෙමෙයි නිසා. හැබැයි අපි මේ මෙතෙන්දි වගකීමක් ගත යුතුයි අපිත් එක්ක ඉන්න අපේ මේ වීඩියෝස් බලන පින්වතුන් නොරැවටෙන්න. ඊට පස්සේ මේ මහත්යල වගේ මේ පිරිස අපහසුතාවයට පත් නොවෙන්න අපිට වගකීමක් ඕනේ. ඒ නිසා මම මේ මොහොතේ වගකීමකින් කියනවා වල්පොල ගෞතම තේරෝ Facebook පිටුවේ යම් වීඩියෝ එකක් ගලවලා ඔබ නැවත පළ කරන්න බලාපොරොත්තු වෙනවා නම් 074 කියන කාර්යාල අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා අනිවාර්යෙන් අවසර ගැනීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි අවශ්‍යතාවය බලලත් අනන්‍යතාවය තහවුරු කරගෙන අවසර දෙනවා. අපිට එහෙම මේ අපි විතරයි මේ වීඩියෝස් දාන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. ඕන කෙනෙකුට අවසර දෙනවා. හැබැයි අනන්‍යතාවය දැනගන්න ඕනේ. කවුද මේ දාන්නේ කියන තොරතුරු අපි දැනුවත්ව විතරයි අපි ඒකට අවසර දෙන්නේ. එතකොට අපිට පුළුවන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක මේ වෙලාවේ දැමීම සුදුසු නෑ කියලා ඒ අයට දැනුවත් කරන්න අපි ළඟ දුරකථන අංකයක් තියෙනවා. ඊළඟට ඔය එක නාලිකාවකින් අපේ වීඩියෝස් ගොඩාක් දාලා ඒකේ හැම වීඩියෝ එකකම කමෙන්ට් එකකට පින් කරලා තිබුණා මේ කරුණාපාරාදීසට ආධාර කරන්න කියලා. ඉතින් ඔබ බලන්න මේ අපේ Facebook පිටුවේවත් අපි එහෙම මේ දාන වීඩියෝ වල ආධාර කරන්න කියලා ඉල්ලලා නැහැ. ඒ කියන්නේ එහෙම මේ මුදල් හොයන්න ආධාර ඉල්ල ඉන්න අපි මිනිසුන්ට උදව් කරන්න පටන් ගන්න නැහැ. හැබැයි මට මේ කටයුතු මම රැකියාවක් කරන්නේ නැති හින්දා මම බිස්නස් කරන්නේ නැති හින්දා මම අහිංසක පැවිද්දෙක් හින්දා මට මේ මහා මෙහෙවර සිද්ධ කරද්දී මේ රෝගීන් නිතර රෝහල් වලට ක්ලිනික් වලට එක්කන් යන කටයුතු මේ අයගේ පිටිපස්සේ අපිට ගොඩාක් වගකීම් සහිතව බොහෝ වියහියදම් තියෙන නිසා ඒව වෙනුවෙන් අපි මාසික දායකත්වයකට රුපියල් 1000ක සමාජිකත්වයකට වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ. ඉතින් ඒ ඇත්තෝ අර මුල් කාලේ අපි පොඩි පණිවිඩ කීපයක් දැනුවත් කළා. එතකොට ඊට පස්සේ ඒකෙන් මාසික පිරිසක් හැදුනට පස්සේ අපිට ඊට පස්සේ අවශ්‍යතාවයක් නැහැ දිගින් දිගට උපකාර කරන්න කියකි ඉල්ලන්න. මොකද ඒගොල්ලෝ අර මාසිකව ඒ කටයුතු සිද්ධ කරගෙන යන නිසා. විශේෂයෙන්ම කියන්නට ඕනේ මාසිකට රුපියල් 1000ක් දාන්න කාර්යාලයත් එක්ක සමාජිකත්වයේ අරගෙන සම්බන්ධ වෙච්ච ඒ ආදරණීය
කරුණාවන්ත පින්වත් සමාජිකාවන් දෙවනි දායකත්වය ගිය 25 වෙනිදා දාලා තිබුණා. ඒ සමාජික හැම දෙනාටම අපි මේ වෙලාවේ බොහොම මෛත්‍රී සිතින් ආශිර්වාද කරනවා. හැම මාසෙකම 25 තමයි ඒ අයට ඒ දායකත්වය දක්වන්න අවස්ථාව තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ කියනවා ඔන්න කවුරු හරි කෙනෙකුට වීඩියෝ එකක් දාන්න ඕන නම් කාර්යාලයෙන් අවසර අරගන්න පුළුවන්. එහෙම නැතුව අනවසරයෙන් දාන වීඩියෝ වලදී අපිට වගකීමක් නැහැ. මූල්‍යමය වංචා සහ යා යුතු පණිවිඩ නොයා යුතු වෙලාවල් වල ගිහිල්ලා සමහරලාට පිරිස අපහසුතාවයට පත් වීම හින්දා අනිවාර්යෙන් එවැනි වීඩියෝස් තිබුණොත් අපිට ඉවත් කරන්න සිද්ධ වෙනවා කියන එක දැනුවත් කරන ගමන් මේ වීඩියෝස් බලන පින්වත් ඔබට මතක් කරනවා ඉල්ලන පමණින් ගිනුම් අංක ඉල්ල ඕක මේ අපේ වීඩියෝස් වල විතරක් නෙමෙයි ඕනෑම දෙයකදී හොඳට මතක තියාගන්න කවුරු හරි කෙනෙක්ගෙන් ආධාර කරන්න කියලා ගිනුම් අංකයක් ඉල්ලද්දී ඔබ සමහරලාට ඒ වීඩියෝ එක වගකීමක් ඇති ඔෆිසියල් මේ account එකක ඔෆිසියල් page එකක ගිණුමකද තියෙන්නේ කියන එක හොඳට හොයලා බලන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. අපි මේ කරුණාපාරාදීසය නිසා අත්දකින්න කාරණාවක් මම මේ ඔබට කියන්නේ. ඒකින්ද හැමදෙනාටම වගකීමකින් අපි කටයුතු කරමු කියලා සිහිපත් කරන ගමන් මේ දවසක දෙහික වීඩියෝස් අපි නොදා හිටියෙත් අපිට චුට්ටක් අර මේවා ගලව දාන අය සම්බන්ධ කියන්නේ මෙච්චර මහන්සි වෙලා රෑදවල් නැතුව අපි මේ මිනිස්සු වෙනුවෙන් මහන්සි වෙන එක අතරේ අපිට තව අමතර වැඩ නිකම් මේ පැටලෙන එක මේවැන් වෙනවා. ඒ කියන්නේ මේ උවමනා නැති වැඩ. කියන්නේ අපිට තව කෙනෙක්ගේ දානේවා කොපිරයිට් ගහන්න ගලවන්න ওই දේවල් වලට යන්න ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ. එහෙම. නමුත් මේ වගේ වංචනික වැඩ කරන අයගෙන් අපිට ඒවා ගලවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අපේ කාර්යාලීය කටයුතු කරන දරුවන්ට අමතර වැඩ පැට වෙලා තියෙනවා. ඒ වගේ දේවල් වලින්. ඉතින් ඔබ හැම දෙනාටම කාරුණිකව මතක් කරනවා මේ වගේ අහිංසක වැඩසටහන් එක්ක ඔයගේ වංචාකාරී කූට ව්‍යාපාර කරන්න එපා. ඔබ ධාර්මිකව හරි හම්බ කරගන්න. මොකද ඔබ හම්බ කරන යම් මුදලක් ඔබේ දරුවෙකුට හරි වියපැහැදම් කරනවා නම් ඒක ධාර්මිකව හම්බ කරලා වියපැහැදම් කරන්න කියලා ඔය වංචනික වැඩ කරන අයගෙනුත් ඉල්ලා සිටිනවා. මේ රැකියාවලට එන අය ඉතින් බොහෝ දුර ඉඳලා ඇවිල්ලා ඒගොල්ලෝ හිතන්නේ මේ හාමුදුරුවෝ අලුතෙන් කියපු පණිවිඩයක් කියලා. ඒ අයට ආපහු හැරිලා යන්න සිද්ධ වෙනවා. ගොඩක් දුර ඉඳලා ආපු සමහරව ඉන්නව හොයාගෙන මොකද අර මාසෙකට උඩදී දැනුවත් කරපු වීඩියෝස් බලලා ආපහු නැවත පළ කිරීම හින්දා ඒ අය අපහසුතාවයට පත් වෙන ඒවා. හැම දිනාටම බොහොම කාරුණිකව සිහිපත් කරනවා අපි මේ කරුණාපාරාදීසි සිදු කරන හැම මෙහෙවරක්ම සතුටු සිතින් අනුමෝදන් වෙන ඔබට ඔබව අපහසුතාවයට පත් නොවීම පිණිස දැනුම් දුන්න මේ පණිවිඩේ තවත් කෙනෙකුට දැක ගන්න මේ පණිවිඩේ බෙදා හරින්න කියලා කරුණිකව මතක් කරනවා. මොකද හේතුව මේ ගිනුම් අංක ඉල්ලලා වංචා සිදු වෙන ඒවාදී අපිට මේ පණිවිඩේ මෙහෙම බෙදා හැරීමක් නොකර ඒ අයව දැනුවත් කරන්න වෙන ක්‍රමයක් නැති නිසා හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.